මේක මේ රට එන්න try කරන අයට හරිද මේ කියන්නේ රට එන්න එපා කියලා නෙමෙයි මේ මට මේ අදත් එක්කෙනෙක් හම්බුණා පවුල පිටින් මේක පාට මෙහෙට ඒ කියන්නේ මම නිව්සීලන්ත වලට ඇවිල්ලා දැන් ජොබ්ස් නැතුව ආතප්පාදම් නැතුව ජොබ්ස් හොයනවා හින්දා ස්ට්‍රෙස් එකේ ඉතින් කවුරු හරි කෙනෙක් රටකට යනවා නම් ඒජන්ට් කියන දේම අහන්න එපා තමනුත් පොඩ්ඩක් හිතන්න තමනුත් පොඩ්ඩක් ඒ රිසර්ච් එකක් ගහලා කරලා බලන්න තමන් යන ෆීල්ඩ් එකට ජොබ්ස් ගන්න පුළුවන්ද ජොබ් එක ගත්තට කවුරු හරි PR ප්‍රෙසිඩන්ට්ස් ගන්න නෙන්නේ හරිද ජොබ් එක හම්බුණත් ඒ ජොබ් එක ඒ ලිස්ට් එකේ තියෙනවද ඒ ලිස්ට් එකේ තිබ්බත් තව මොනවද රික්වයර්මන්ට්ස් ඕනේ පඩිය කොච්චර ගන්න ඕන සමහරලාට ඒ පඩිය හම්බෙන්නේ නැති වෙන්න පුළුවන් ඒ ඔයාගේ ඔයා එන ජොබ් එකට ඒ PR එකට ගන්න ලිස්ට් එකේ තිබ්බත් PR එකට යන්න ඕන රික්වයර්මන්ට් ඒ රික්වයර් කරන සැලරි එක ඔයාලට හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒවා ටිකක් බලන්න. එතකොට වීසා එක හම්බෙන්නේ අවුරුදු කීයකටද? ඒ අවුරුදු කීපය ඇතුළත ඔයාලා පඩි වැඩි කරගන්න පුළුවන්ද? ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඕනද? ඉංග්‍රීසි ලැන්ග්වේජ් ටෙස්ට් එක කරගන්න ඕනද? ඔයා විතරද කරන්න ඕනේ? ඔයා ෆැමිලි එකත් එක්ක ඉන්නවා නම් ෆැමිලි එකේ ඉන්න ස්පවුස් ඔයා කියන්නේ හස්බන්ඩ් වැඩ කරන්නේ නැත්නම් වයිෆ් උත් කරන්න ඕනද? මේ හැම දෙයක්ම පොඩ්ඩක් බලලා ඉන්න. ඒ වගේම තමයි ඔය ලංකාවේ තියෙන ඉඩම් විකුණලා එනවනම් හොඳටම හොයලා බලලා එන්න. මොකද ඒ දේවලුත් නැති කරගෙන මෙහෙ ඇවිල්ලා මෙහෙ දේවලුත් නැති කරගත්තොත් එහෙම ඉතින් ඔයාලගේ ජීවිතය තමයි අපරාධේ. මට මේ නිකන් මේක කියන්න හිතුනේ. මෙහෙ මට අදික් කෙනෙක් හම්බුණා මට ඔය වගේ දෙයක් හම්බෙලා තියෙනවා. ඉතින් එහෙම අමාරු වැටෙන්න එපා. එන්න එපා කියලා නෙමෙයි කියන්නේ. එන්න ඒජන්ට් කියන දේ අහන්න එපා. ඒජන්ට් කියන දේත් අහන්න. හැබැයි ඔයාලගේ රිසර්ච් එක කරලා බලන්න. මොකද ඒජන්ට්ලා කරන්නේ ඩ්‍රීම් සෙල් කරන එක. ඔයාලගේ ඩ්‍රීම් එක ඔයාලට සෙල් කරන එක තමයි එයාලා කරන්නේ. එයාලා පෙන්නන ලෝකෙම නෙමෙයි ඔයාලා ආවට පස්සේ තියෙන්නේ. මොකද ඔයාලා එයාලත් එක්ක නෙමෙයි PR එක ගන්න, ඒ රෙසිඩන්ස් ගන්න. එයාලත් එක්ක නෙමෙයි මේ ගනුදෙනු කරන්න ඕනේ. ඔයාලා ගනුදෙනු කරන්න ඕනේ ඉමිග්‍රේෂන් එකත් එක්ක. ඒකින්ද හොඳට ඒ ටික බලලා එන්න. නිකන් උහේ එන්නම් වාලෙන්න එපා. ඇවිල්ලා අමාරු වැටුනොත් ඒක ඔයාලම තමයි. ඒකින්ද මේ එන්න එපා කියලා නෙමෙයි කියන්නේ. එන්න කලින් තමන්ගේ රිසර්ච් එක හොඳට කරලා ලෑස්ති වෙලා රෙඩි පිට එන්න වැඩේ ඇවිල්ලා ගොඩ දා ගන්න. හරි? ඕකේ.